බනිස්ස තියනවා බුරිය තියනවා. බුරිය මේ තියන්නේ අනේ. පර්ෆෙක්ට්. මේ අවුරුදු තරගේ නම බුරිය උඩ බනිස තබා කෑම. හැයියා. එහෙම කියන්න එපා නංගි. බුරිය කියන්නේ නාභිය. මේ අවුරුදු තරගේ මම දැක්කා ඔය බුරිය උඩ වනිස් ගෙඩිය තියලා කන අවුරුදු 30ක් FB එකේ වීඩියෝ එකක් මම දැක්කා. බොරු මානසි දාන්න එපා. හරිද? උස්සලට වෙච්ච දේ මම ඔබේ ලණුවේ එල්ලලා කන්න බා. ඇසුත් බැඳගෙන. අවසානට නතර වුණ දැන බලපන්. තා නතර නම් වෙලා නැහැ. දැන් බුරිය උඩ තියන් කන්නේ. තව ටික කාලයක් යනකොට පුකෝ උඩ තියන වනිස් ගෙඩිය කයි. nice. ගේ අරමුණ කෙනෙක්ව දෙයකට නාභිගත කරනවා. හරි හරි ඉතින්. වෙන තරඟ නැති එකේ බුරිය උඩ බනිස තියලවත් කන්නම් ඉතින්. මේමයි නංගි. මේ තරඟය ඇක්චුවලි දිනන්නේ බනිස ඉක්මනටම කන කෙනා තමයි. නමුත් ඇත්තටම දිනන්නේ රස විඳ හිමීට කන කෙනා. එතකොට අයියේ මේක වෙන තරඟ නැද්ද? මොකද නැත්තේ? ඊළඟට තියෙන්නේ කීල් බියර් සූප් වෙන්පේ මේ තරඟ. ඕකත් දැක්කා. අර බියර් එක මෙහෙම කෙල්ලේ කිහිල්ල ගහගෙන හොල්ලු නිකන් කිරි බොනවා වගේ ඒක බොනවා. අම්මා පල්ලා බන් හැයියා. නංගි වොම්ම රියැක්ෂන් දෙන්න එපා. මේක සුපිරි තරගයක්. බියර් බෝතලේ කීල්ල ගහගෙන සූප්පුව ගහගත්තම කොල්ල දුවගෙන ඇවිල්ලා දන්න ගහගෙන බීගෙන යනවා. එතකොට ඒකත් ජන ක්‍රීඩාවක්ද? ගම්මගෙන් කිරි බීපුවට සීකරන්න සහ කාන්තාව ඉදිරියේ පුරුෂයා දැනනවීම තුලින් පුරුෂාධිපත්‍යයෙන් ගොඩනැගුණු සමාජ ක්‍රමය බිඳවැටීමේලා මහත් උපකාරයක් වෙන ක්‍රීඩාවක් මේ. අනේ ඒක නචර අමාරු වගේ නෑයි. වෙන ජන ක්‍රීඩාවක් නැද්ද? මොකෝ නැත්තේ? මේවා ජන නෙමෙයි ප්‍රජනන ක්‍රීඩා. අපි තව එකක් සකස් කරලා දෙනවා. එකම සරම ඇතුලේ දෙන්න සැතපෙමු නැත්තම් සැනසෙමු ක්‍රීඩා. හැයියා. හැයියා හුයියා නෙමෙයි නංගි. මේක මෙහෙමයි වෙන්නේ. කොල්ලගේ සරම ඇතුලට ඔයා බහිනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට හැරෙනවා. දෙන්න එකම දිශාවට පැනගෙන යනවා. එක පුලියේ දෙන්න ජොලි. චී අයියේ මේක බක්මහවුලක්ද? මට නම් ලැජ්ජයි මේව කරන්න. මොඩර්න් වුණාට කමක් නෑ. චුට්ටක් සංවර වෙන්න. මේක බක්මහවුලක් නෙමෙයි. ඔයා බෝඩ් එක බලලා නෙමෙයි ඇතුලට ආවේ. මොකද්ද බෝඩ් එකේ තියෙන්නේ? බක්මහවුල නෙමෙයි. බයන්න කපල පයන්න දාලා දී. අවුරුදු ළඟා වුණා එළමුතු මල්සි පුණා අවුරුදු අපි ලංකාවට ඉච්ච දේ නේද? බලමුකෝ තව ඉස්සරහට මොනවා වෙයිද කියලා මැරෙන්නේ නැතුව ඉටියක්